හයි මම චිත්‍රාංගි රොඩ්රිගෝ අද මම ඔයාලට ගැස්ම සමග එකතු වෙලා කියලා දෙන්න හදන්නේ හෙයා ටයි බෝ එකක් ගොතා ගන්න විදිය. ඒ කියන්නේ හෙයා ක්ලිප් එකකට බෝ එකක් ගොතලා ලස්සන ටේල් එකක් දාලා බීඩ්ස් දාලා වැඩ කරලා ගොඩාක් ලස්සන කරලා හදාගන්න හෙයා ටයි බෝ එකක් ගොතා ගන්න විදිය කියලා දෙන්නේ. ඉතින් ඔයා ගැස්ම සමග රැඳිලා ඉන්න ඔයාට ඒක ඉගෙන ගන්න පුළුවන් වේවි. දැන් බලන්න ඔයාට මම කියපු හෙයා ටයි බෝ එක. මේ බෝ එකක් එක්කලා තමයි මේ හෙයා ක්ලිප් එක දාලා හරි ගස්සලා තියෙන්නේ. හරිම ලස්සනයි මේක. ඒ වගේම හරි ලේසි හදන්න. ලස්සනට මේ බෝ එක වගේ තියෙනවා. මේ අපේ මේ ටේල් එක වගේ මෙතන එල්ලෙන කොටස තියෙනවා. ඒ වගේම මේක මේ ක්ලිප් එකකට අපි රඳවලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු අපිට අවශ්‍ය කරන්නේ මොනවද කියලා මේක හදාගන්න. අපි අද හදමු මේ ක්‍රීම් පාට් එකේ. ඔයාට කැමති පාටක් ඒකට ගන්න. මේ වූල් හරි සාමාන්‍ය වූල් එක. එතකොටම අපිට ඕන වෙනවා මිලිමීටර 4 හුක් එක, ලොකු හුක් එක. අපිට ෆිනිෂ් කරන්න පොඩි එක ඕන වෙනවා. ඒ වගේම මහන්න මේ වගේ නීඩල් එකක් ඕනේ. ලොකු ආ දන්නවනේ වූල් එක දාන්න පුළුවන් නීඩල් එකක් ඕනේ. කතුර ඕනේ. ඒ වගේම මේ වගේ ක්ලිප් එකක්. දැන් මං ඒ හදලා තියෙන බෝ එකට මම පෙන්නපු එකට ඒ බෝ එකේ මේ ක්ලිප් එක ඇවිල්ලා මේ විදියට අඟල් 2.5ක් විතර එකක් එන්නේ. ඔයා මේ විදිහේ අඟල් 2.5ට විතර එකක් හොයාගන්න. නැත්තම් මීට වැඩිය ලොකු වුණොතින් මම ඔයාලට කියන්නම් බෝ එකේ කොහොමද ලොකු වෙන්නේ කියලා. මේ විදිහේ ක්ලිප් එකක් ගන්න. ඒ වගේම තමයි අපිට ඕන කරනවා මේ වගේ අර ටේල් එක අපේ මේ බෝ එකේ යටට මේ විදිහට දාන බීඩ්ස් ඔයා ගන්න එකෙන් ලස්සනට මැච් කරලා බීඩ්ස් ටිකක් ගන්න. මේ වගේ ලොකු බීඩ් එකක්, පොඩි බීඩ්ස් එහෙම අරගන්න. චුට්ටක් අපිට ඕන වෙනවා මේ වගේ ස්ටිච් මාක් එකක්, මේ වගේ බීඩ්ස් ඕන වෙනවා. ඒ වගේම යූහූ එක හරි ඔයා ළඟ ග්ලූ ගන් එකක් තියෙනවා නම් ග්ලූ ගන් එක පාවිච්චි කරලා කමන්නේ. මොකද මේක අපිට අවශ්‍ය වෙන්නේ ඉක්මනින්ම අලව ගන්න. හරි. ෆැබ්‍රික් ග්ලූ එකෙන් පුළුවනි ඔයාට ඒකත් කරන්න පුළුවනි. ඒක කරලා අලවලා ටික වෙලාවක් තියෙන්න ඕනේ හයි වෙන්න, වේලෙන්න. හරි. ඉතින් ග්ලූ ගන් එකක් නම් යූහූ නම් වඩාත්ම හොඳයි. ඉතින් දැන් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. හරි. අපි ඉස්සෙල්ලම ගොතා ගන්න ඕන චේන් 32ක්. අර මම කිව්ව ක්ලිප් එකේ ගානට. දැන් අපි මේ විදියට චේන් 32ක් ගොතා ගන්න. හරි. ඔයාගේ හෙයා ක්ලිප් එක ලොකු නම් ඔයාට කරන්න තියෙන්නේ චේන් ගාන වැඩි කරන එක විතරයි. මොකද චේන් ගාන වැඩි කරා කියලා අපේ පැටර්න් එක වෙනස් වෙන්නේ එකම පැටර්න් එකෙන් තමයි අපි ගොතන්නේ. ඉතින් එතකොට දැන් අපි චේන් 32 ගොතලා ඉවරයිනේ. ඊට පස්සේ අපි තුන්වෙනි චේන් එකෙන් 1 2 3 තුන්වෙනි චේන් එකේ නම් ඔක්කොම චේන් වලට අපි half double crochet දානවා. ඔයා දන්නවා half double crochet. මේ විදියට එතුවා තුන්වෙනි චේන් එකෙන් මේ විදියට ඔහම දැම්මා. මෙහෙම ගත්තා. එතකොට අපිට මේ loops 3ක් තියෙනවා. හරි. ඒ loops 3ෙන්ම මේ විදියට hook එක පාස් කරා. ඒක තමයි අපේ half double crochet එක. හරි. ඒ විදියට ඔයා දැන් දිගටම මේ චේන් දැන් අපිට 30ක් තියෙනවා. ඒක ඔක්කොන්ටම මේ විදියට ඉස්සරහට යන්න half double crochet දාගෙන. මේ විදියට ගත්තා. ওই විදියට loops 3 තිබ්බා. 3 අතරින්ම මෙහෙම hook එක පාස් කරා. එතකොට තමයි half double crochet කියලා කියන්නේ. හරි. දැන් ඔයා එන්න ඕන මේ දිගටම half double crochet දාගෙන chain එකේ. දැන් මේ විදියට තමයි අපි දැන් ඔන්න half double crochet දැම්මාම එන්නේ. පැහැදිලි නේද? half double crochet එක. හරි. hook එක ලොකු වුණාට ප්‍රශ්නයක් නැහැ. බුරුල් වෙන්නේ නැහැ. මේක ලස්සනට තියෙනවා. හොඳද? දැන් අපි බලමු ඊළඟට දෙවනි රවුම කොහොමද යන්නේ කියලා. chain දෙකක් ගොතනවා. 1යි 2යි. හරි. මේක හරවනවා මේ විදියට. හරි. හරවලා ඉවර වෙලා අපේ මේ දැන් ඔයා මෙතන පටලව ගන්න එපා half double crochet එක දානකොට. මොකද ඒකේ ස්ටිච් එක මෙතනින් ඇවිල්ලා නවතින්නේ. නමුත් chain එක අපේ තියෙන්නේ මෙතන මේ පැත්තේ. දැක්කද? පේනව නේද ඔයාලට මේ chain එක තියෙන්නේ. හරි. ඒ chain එකේ අපි back loop එකෙන් තමයි දැන් ඊළඟ half double crochet දාන්නේ. හරි. මේ විදියට chain දෙකක් ගෙතුවා. මේ back loop එක පිටිපස්සේ තියෙන loop එක ඒකෙන් ඒ විදියට half double crochet දානවා ඒ විදියට. හරි. ඔහොම දිගටම දැන් ඔයා දාගෙන යන්න ඕන back loop එකෙන්. හරි. පටලව ගන්න එපා. කොයි වෙලේකවත් අර ඉස්සරහා තියෙන මෙතන තියෙන මේ ස්ටිච් එක කියලා පටලව ගන්න එපා. මේක තමයි chain එක. පැහැදිලි නේද? හරි. ඉතින් ඒක නිසා අපි මේ විදියට දාගෙන යනවා. ওই විදියට ඉදිරියට ඔහොම back half double crochet දානවා මේ ඉවර වෙනකම්ම back loop එකෙන්. දැන් ඔන්න මම
දාලා මේක ඉවර කරා. හරි මේ විදිය දැන් ඔන්න අන්තිම එක තියෙනවා. දැන් අන්තිම එකට අපි මෙතනට මේ අන්තිම චේන් එකට ඉස්සරහා චේන් එකට අපි බැක් ලූප් එකෙන් half double crochet එක කොහොම දානවා. හරි දාලා ඉවරලා දැන් ඔයා බලන්න මෙතනත් තියෙනවා තව චේන් එකක්. හරි ඒ චේන් එකටත් ওই විදියට හරියට අරගෙන බැක් ලූප් එකෙන් ඔහොම දානවා. හරිද? ඊට පස්සේ ආයිසරයක් තුන්වෙනි රවුම දැන් එකයි දෙකයි. හරි ආයිසරයක් ඔයා කරන්න ඕනේ ওই විදියට හැරෙව්වා ආයිසරයක් බැක් ලූප් එකෙන් ওই විදියට යන්න ඕන half double crochet. බෝ එකේ උඩ කොටස හදන්නේ ඒ විදියට. හරි මෙහෙම බැක් ලූප් එකෙන් තුනෙන්ම හරියට පාස් කරන්න. හරි මේම බුරුල් වුණාට ඒක පොඩ්ඩක්වත් ප්‍රශ්නයක් නෑ. අපි ඉවර කරනකොට අපේ මේක ගෙතුම ඉවර කරනකොට හරියට ලස්සනට ඔක්කොම ඇවිල්ලා තියෙනවා. හරි ওই විදියට දාන්න. දැන් ඒ තුන්වෙනි වටේනේ. හරි තුන්වෙනි වටේ මෙතනට ඇවිල්ලා ඉවර වෙලා ඔයා ආයිසර මෙතන මේ අන්තිම චේන් එකෙන් half double crochet එක දාලා ආයිසරයක් චේන් දෙකක් ගොතලා හරවලා ආයිසරයක් බැක් ලූප් එකෙන්ම half double crochet දාගෙන ඉන්න ඕන. රවුම් 4යි යන්නේ. 4යි මේකේ අපේ බෝ එකට ඕන වෙන්නේ half double crochet විතරයි එන්නේ බැක් ලූප් එකෙන්. හරි මේ විදියට 4යි එන්නේ. දැන් ලස්සන පැටර්න් එකක් මේකේ එන්නේ. පැහැදිලිද? හරි ওই විදියට. ඊට පස්සේ අපි කරන්නේ දැන් අපි ඉවර වුණායින් පස්සේ අන්තිමට ඉවර කරන්නේ ඔයා මෙතන එක චේන් එකක් දාලා මේක තද කරලා මේ වගේ දිගට නූල තියාගෙන කපන්න ඕනේ. හරිද? කපලා ඉවර වෙලා ඒකට මේ නීඩල් එක දාන්න ඕනේ. හරි දාලා ඉවර වෙලා ඔයා මෙතනින් දැන් අපිට මෙතන ආවේ 32ක් ගත්තු හින්දා අපි දෙකකට පස්සේනේ දැන් මේ half double crochet එතකොට අපිට මේකේ තියෙන 30යි. හරි ඊට පස්සේ ඔයා කරන්න ඕන මේක අර දෙකට නමලා මෙහෙම දෙකට නමලා ගත්තත් ඔයාට ප්‍රශ්නයක් නැහැ. ඒක හරියට එනවා. මෙතන මැද මාක් කරන්න 15කින්. හරි 15ක් දැන් ස්ටිචස් 15ක් අපිට එන්න ඕනේ. මේ විදිහට මාක් කරලා ඔහොම මාක් කරලා ওই විදියට තියාගන්න. ඔය අර විදියට දැන් දිගට ඔයා ගත්තොත් එහෙම මේ විදියටම නවල මැද්ද මාක් කරගන්න. හරි ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ මේක මේ විදියට අල්ලලා ඔයා මේක ලස්සනට මේක එකතු කරන්න ඕනේ. මේ ඉදි කටුවෙන් ඉදි කටුව දාලා මේ විදියට උඩින් නෙමෙයි මෙහෙම යටින් අරගන්න. හරි යටින් ඔහොම මේ චේන් එකෙන් චේන් එකට මේ විදියට ලස්සනට ගන්න ඕනේ. හරි ওই විදියට එකතු කරායින් පස්සේ අපිට ඔහොම ලස්සනට එනවා. දැන් ඊට පස්සේ ඒ එකතු කරපු කොටස මේ විදියට අර මැද අපි ස්ටිච් මාක් එක දාපු තැනට කොහොම තියලා ඉවර වෙලා දැන් ඔයාලට වැඩක් කරන්න තියෙනවා. මේකෙන් දැන් මේ නූල අරගෙන මේ හරියට මේක මාක් එක තියෙන තැනට ඔයා මෙහෙම උඩින් යන්න ඕන. හරි මේ යට කොටස අල්ලන්නේ මේ උඩ කොටසින් විතරක් මේ විදියට යට ඇතුල් පැත්තෙන් මේ විදියට මේ නීඩල් එක මෙහෙම පාස් කරන්න ඕනේ. කොහොමම පාස් කරලා මෙතනින් ඔහොම ගන්න ඕනේ. පැහැදිලි නේද මේ විදියට නීඩල් එක පාස් කරන්න. හරි පාස් කරලා ඉවරලා මෙහෙම නූල මේ විදියට ඔහොම ඇදලා ගන්න. හරි අරගෙන ඉවර වෙලා ඊට පස්සේ මේ පිටිපස්සේ පැත්තෙන් අපි මේ දැන් මෙතන අපි එකතු කරපු තැනින් ආයිසරයක් මේ විදියට ඔහොම ආයිත් නීඩල් එක ඔහොම අනිත් කොනට වෙනකන් ඔහොම ගෙනියන්න ඕනේ. හරිද? මේ කොනට වෙනකන් ආයිත් නීඩල් එක එහෙම පාස් කරන්න ඕනේ. හරි පාස් කරලා ඉවර වෙලා ඔයා මේ නූල මෙහෙම හොඳට අදින්න. හරිද? අපිට මේ ලස්සනට බෝ එකක් එන විදියට දැක්කද? පැහැදිලි නේද? ඊට පස්සේ මේ ස්ටිච් මාක් එක ගලවලා දාන්න. දාලා ඉවරලා මේ විදියට හොඳට ලස්සනට අපිට දැන් අපි මෙතනදී මේ දැන් අපේ මෙතන තියෙන නූලත් එක්කලා අපි මේක මෙහෙම ගැට ගහන්න ඕන. අර අපි ඉස්සෙල්ලම පටන් ගන්න තැන නූල චුට්ටිත්තක් තිබ්බනේ අපි ෆවුන්ඩේෂන් චේන් එක දාන තැන. ඒකත් එක්කලා අපි මේක හොඳට ඔහොම ගැට ගහන්න ඕනේ. හරි? ගැට ගහලා ඉවරලා ඒකත් ওই විදියට තියන්න ෆිනිෂ් කරනකොට ඒවා අපි ඔක්කොම කපලා හක් කරන්න පුළුවන්. ගන්නට. දැන් මේ නීඩල් එක ওই විදියටම ඔහොම තියාගන්න ඔයා. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන අර අනිත් අර ටේල් එක වගේ කොටස දාලා මැද කොටස දාලා ඒව හරි ගස්ස ගන්න තියෙනවා. හරි. දැන් අපි ওই විදියට ඕක තියාගන්න ඕන. තියාගත්තයින් පස්සේ දැන් මම ඔයාලට පෙන්නන්නම් අපිට දැන් මේකට හදාගන්න ඕන මේ විදියේ මේ ඒක හදන්නත් හරි ලේසියි. හොඳයි. මේ බෝ එක මැද්දට තියන්න මෙන්න මේ විදියට අපිට කොටස් 3ක් අවශ්‍ය වෙනවා. හරි මේකේ මම දැන් කරලා තියෙන්නේ මේ විදියට කොටස් අපිට මේ වගේ පටි 3ක් ඕන වෙනවා. එකක් දිගට එකක් කොටට. හරි ඊට පස්සේ එකක් මැද්දෙන් මේ විදියට දාන විදියට එකකට මම අරන් තිනවා සමහරක් එකකට චේන් 70ක්. ඒ 70 අරගෙන ඒකට half double crochet 70ක් දාගෙන යන්න ඕනේ. හරි එකකට අරන් තියෙනවා 60ක් චේන් 60ක්. එක මේ තනියෙන් තියෙන එකට අරන් තියෙනවා චේන් 40ක්.
ඒක හරි ලේසි. ඔයාට දැන් ඒකත් ඔයාට දිග කොට කරන්න පුළුවනි ඔයාට අවශ්‍ය ප්‍රමාණයට. හරිද? ඉතින් ඒ විදියට කරගෙන ඉවර වෙලා ඔයා මේ විදියට බීඩ් සමුනන්න. හරි? බීඩ් සමුනන්නේ දැන් අපේ මේ අපි ගොතාගෙන ආවම මේ දෙකම අපි පොඩ්ඩක් ඉඩ තියලා ගන්න නූල. හරි? ඉඩ තියලා අරගෙන ඔයා මේ අරන් තියෙන බීඩ් එක පාස් කරගන්න පුළුවන් විදිහේ නීඩල් එකක් අරගෙන බීඩ්ස් පාස් කරන්න. හරි? මේ විදියට ලොකු බීඩ් එකකුයි චූටි ඒවයි. ඔයාට මේ චූටි පර්ල් එක වගේ එකම ඕන නම් එහෙමයි. ඔයා ඒක කැමති විදියට කරන්න. හරි? දැන් ඊට පස්සේ ඔයා මේ ටික ඔක්කොම මේ විදියට අල්ලලා හරි මේකත් මෙහෙම තියලා ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙතනට මේක තියලා හරි මේ ඉදි කටුවෙන් ලස්සනට මේ ටික ඔක්කොම මහගන්න. මෙහෙම තියලා හයි කරන්න මේකට. හරි? ওই විදියට. ඔක්කොම බලන්න හරියට එකතු වෙනවද කියලා ඒ විදියට මේ එකතු කරලා මේකට තියලා ඔයා මේ ලස්සනට මෙහෙම මහන්න. හරි ලේසි මේක. හොඳයි නැත්තම් අලවන්නත් පුළුවන්. හැබැයි ඉතින් අපිට මහන තරමට ඒක හොඳයි. හරි? ওই විදියට හදාගන්න. හදාගෙන ඒ මේ නීඩල් එක උඩටම ගිහිල්ලා නූල ටිකක් දිගට අරන් තියෙන්නේ. ඒ නූල හැමම අපි තියාගන්න. මේකටත් මේ බීඩ්ස් හරියට හරි ගස්සලා ওই විදියට තියාගන්න. හරි? තියාගෙන ඉවර වෙලා දැන් මම පෙන්නන්නම් ඊළඟට කරන්නේ මොකද? දැන් අපිට ඕන මෙතන මැදට මේ මිඩල් පාර්ට් එක. හරි? මැදට මේ විදිහේ එකක්. හරි? ඒක හරි ලේසි. ඒකට ඕනේ අපි දාන්න ඕනේ ඔයා ගන්න ඒ බෝ එකේ ප්‍රමාණයට. මම අරන් තියන්නේ මේකට චේන් 11ක්. හරි? මේ විදිහට අපි චේන් හරි ලේසි ඒවා. හොඳද? චේන් එක මේ විදිහට චේන් එක තද කරන්න එපා. හරි? 11ක් අරගෙන අපි දෙවනි චේන් එකේ ඉඳන් දාන්නේ ස්ලිප් ස්ටිච් එක. හරි? මේ විදිහට දැම්මා. මේ විදිහට පාස් කරා. හරිද? කොහොම දිගටම දාගෙන යන්න එක. චේන් තද කරන්න එපා. ගානට තියාගන්න අපේ මේ හුක් එකේ ප්‍රමාණයටම තියාගන්න. නැත්නම් ඔයාට චේන් එක ඊට පස්සේ හොයාගන්න බැරි වෙනවනේ තද වුණොත් එහෙම. ඒක නිසා මේ විදියට කොහොම ස්ලිප් ස්ටිච් දදා ඉදිරියටම යන්න. එතකොට අපිට ටිකක් මහතට වගේ අර මිඩල් පාර්ට් එකට දාන අපි කොටසක් අපිට හදාගන්න පුළුවනි. හරි? දාලා චේන් එකක් ගොතලා අපි මේකත් මේ නූල මෙහෙම කපා ගමු. හරි? හැමතිස්සෙම චුට්ටක් මේකෙදී නූල පොඩ්ඩක් හැමතිස්සෙම තියලා කපන්න. මොකද අපිට ෆිනිෂ් කරායින් පස්සේ ඔක්කොම නූල් ටික කපලා දාන්න පුළුවනි. හරි? ඔය විදියට අපි හදාගන්න. හරි? හදාගෙන ඉවර වෙලා දැන් අර අපි මේ හදපු බෝ එක තියෙනවනේ. ඒ බෝ එකට අපි මේක මෙහෙම මැද්දෙන් තියලා හරි මේ පැත්තෙනුත් තියලා ඔයා හිතන්න එපා දැන් මේක අනේ මදීනේ එහෙම කියලා. හරි? මොකද අපි ඒක ඇදලා මේ විදියට ගන්න ඕනේ. මේ පැත්තෙන්. හරි? අරගෙන තමයි අපි ඊට පස්සේ අපි අර නීඩල් එකේ තියෙන නූලෙන්ම අපි මේක මෙතනට තියලා මහන්න ඕනේ. හරිද? අපි දැන් අර ඉතුරු කරගෙන හිටියනේ නීඩල් එක නූල් ටික. ඒක නිසා ඒකත් එක්ක කොහොම තියලා හොඳට ලස්සනට ඒක මහන්න. මහලි වෙලා ඊට පස්සේ පුළුවනි අපිට මේකේ තියෙන මේ ඔක්කොම මේවා ෆිනිෂ් කරන ඒවා ගැට ගහලා එහෙම කරලා අපිට අයින් කරන්න පුළුවනි ලස්සන. හැබැයි හැමතිස්සෙම ඔයා බලන්න ඔයා කරන වැඩේදී ඒක අන්තිමට ලස්සන වෙන්න ඕන. හොඳේ? එහෙම්මෙන් කරන්න බෑ. ස්ටිචර්ස් උත් ලස්සනට තියෙන්න ඕනේ. ඉවර කරන විදිහත් ඔයා ලස්සනට කරන්න ඕනේ. ඒක නිසා ගැලවෙන්න බෑ ආයිසරයක්. හරි? ඒක නිසා මේක හරියටම ඔයා ඉවර කරන්න ඕනේ. හරි? දැන් අපි බලමු මේක ඉවර කරාම කොහොමද කියලා. හරි? මේ විදිහට තමයි ලස්සනට එන්නේ. හරි? දැක්කද? මේ ඔක්කොම ෆිනිෂ් කරායින් පස්සේ අපිට පේන්නේ නැහැ කිසිම දෙයක්වත්. ඊට පස්සේ ඔයා කරන්න ඕන අන්තිමට ග්ලූ ගන් එකෙන් හරි යූහු වලින් හරි බෝ එකටත් ටිකක් ගාලා මේ ක්ලිප් එකට මෙතනටත් ගාලා මෙහෙම තියලා අලවන්න. හරි? ටක් ගාලා ඇලවෙනම ග්ලූ ගන් එකෙන් යූහු වලින්. ඒක නිසා මේ විදිහට තමයි අපි මේ හෙයා ටයි බෝ එක එන්නේ. හරි ලස්සනයි මේක. ඉතින් ඔයාට පුළුවනි මේක ලස්සනට හදලා බලන්න. පැහැදිලි නේද දැන් ඔක්කොම ඒවා ටික? හරි? පේනව නේද මේක ලස්සනටම? හරි? බීඩ්ස් උත් ඔයා ඕන විදියට ඕන පාටකින් තෝරලා ගන්න ඔයා කරන කලර් එක අනුව. හරි? ඕන විදියට ඔයාට ලස්සනට මේක කලර්ස් දෙකකින් කරන්න පුළුවන්. මේ දෙකක් පේලි දෙකක් එක පාටකින් කරන්න පුළුවන්. පේලි දෙකක් එක පාටකින් කරන්න පුළුවන්. ටේල් එකත් ඒ විදියට පාට මාරු කරලා කරන්න පුළුවනි. මම ඔයාට ඔන්න අයිඩියා එකක් දුන්නේ. ඔයගලන්ට ලස්සන අයිඩියාස් තියෙනවා. ඉතින් මේ විදියට ලස්සනට හදලා බලන්න. මේක තමයි අපේ හෙයා ටයි බෝ එක.
දැන් ඔයා දැක්කනේ අපි ලස්සනට ඒ බෝ එක ගොතලා ලස්සනට හැඩ කරගත්තු විදිය. ඉතින් ඒ වගේම තමයි ඔයාට මම කිව්වා ඔයා ගන්න ක්ලිප් එක හදිස්සියෙන්වත් ලොකු වුණොත් එහෙම චේන් ප්‍රමාණය වැඩි කරගෙන ඒ පැටර්න් එකම ගොතලා ලස්සනට හදාගන්න. ඉතින් අපි තවත් දවසක ගැස්ම සමග එකතු වෙමු.